ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියලා තේරෙන්නේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි. මොකද හේතුව ප්‍රඥාව තියෙන කෙනා මේ බුද්ධ දේශනාවයි බලන්නේ. දැන් බලමු අපි මේ ජීවිතේ මේ මැරිලා ගිහිල්ලා තිරිසනෙක් අතර උපන්නොත් අපි සැපද විඳින්නේ? දුකක් නෙවෙදින්නේ. പ്രേත ලෝකයක උපන්නොත්, නිරේක උපන්නොත්, යම් කිසි විදියකින් සුගතියක උපන්නොත් දැන් සැපක් විඳිනවා කියලා කියන්නේ. දැන් මේ ජීවිතේ අපි විඳින්න, මේ ජීවිතේ අපි මේ ඉපදෙලා සැපද විඳින්නේ? අපි සැපක් විඳිනවා කියලා හිතාගෙන හිටපු දේවල් සැනකින් අනිත්‍ය වෙලා ගියේ නේද? සැනකින් අනිත්‍ය වෙලා ගියා. සැපක් විඳිනවා කියලා ගොඩනගාගත්තු දේවල්ම අපට අතාරින්න හිතෙන්නේ නැද්ද? එය සැපක් නම් එකකින් ලැබෙන්නේ අපිට අතාරින්න හිතෙයිද? නෑනේ. අපි ලං කරගත්තු කොච්චරනම් දේවල් අපි අතාරලාද මේ වෙනකොට? අපිට සැපක් නම් මේ හැම එකකින්ම තියෙන්නේ අපි වාතාරීද? නෑනේ. අපි සැපක් කියලා හිතපු දේවල් අපිට කොච්චර වදයක් වෙලා තියෙනවද? ඉතින් මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කළොත් විතරයි අපට ඉපදීම දුකක් කියලා තේරෙන්නේ. දැන් අපි මම අර ඉන්දියාවේ අර පොඩි දරුවන්ගෙන් ඇහුවොත් ධර්මයේ කියා නොදී ඇහුවොත් මේ ඉපදීම ගැන මොකද්ද කියන්නේ කියලා සතුටුයි. සතුටුයි. කියයි අපිට මාළු අල්ලන්න පුළුවන් කියයි, කුරුල්ලන්ට ගල් ගහන්න පුළුවන් කියයි. සතුටුයි. ඒකෙන්ද හිතේ ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය පින්නිපව තෝරගන්න තේරෙන්නේ නැහැ. නමුත් සතුටක් හොයාගෙන යනවා. පින්නිපව තෝරගන්න දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා නැති නිසා. ඉපදීම දුකයි කියලා දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. කියා දුන්නත් තේරෙන්නේ ප්‍රඥාව නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රඥාව නැතිකම. මේ ප්‍රඥාව පාවිච්චි කරන්න අපි මහන්සි නොගත්තොත් ආයේ ප්‍රඥාව ඇති කරගන්න අවස්ථාවක් අපිට ලැබෙයිද නැහැ. අපිට එහෙම කියන්න බෑ. ඇයි මේ ජීවිතේ නූපන් ප්‍රඥාවක් වෙන ජීවිතයක ඔටෝ පහළ වෙයි කියලා අපිට හිතන්න පුළුවන්ද? බෑ. එතකොට මේ ජීවිතයේදී තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කල්පනා කර කර හිතන්න තියෙන්නේ. මේ මනුස්ස චුති සූත්‍ර, දේව චුති මේ සූත්‍ර ගැන කල්පනා කරේ මට පුදුමයටපත් වුණා. මං මේ විදිහේ ස්වභාවයත් මේකේ තියෙන්නේ. අනික කොච්චර ඇත්තද මේ කියන්නේ? උන්වහන්සේ දේශනා කරන මාන්නේ සත්තු මරණය වැඩි. සත්තු මරන්නේ නැති අය අඩුයි. මේකේ විස්තර කරන උන්වහන්සේ. විස්තර කර යන්නේකේ තේරුම මොකද්ද? මේ ලෝකේ කාමයන්ගෙන් නිදහස් වෙන අය අඩුයි. කාමයන් තුලට යන අයමයි වැඩි. මේ ලෝකේ දුකෙන් ඈතර වෙන්න කල්පනා කරන අය අඩුයි. දුක තුලට යන අයමයි වැඩි. මොකද හේතුව? අපි මුලා වුණේ ඉපදීමටමයි. ඉපදීමටම අපි රැවටුනේ. මේ ඉපදීමටම රැවටිච්ච නිසා අපිට හිතෙන්නේම ඉපදීමෙන්ම විසඳගන්න පුළුවන් කියලා. ඉපදීමටම රැවටිච්ච නිසා ජරාවටපත් වීමේදී අපි ජරා ජීර්ණ වෙද්දී ජරා ජීර්ණ නොවන අය ගැන හිතලා අපි ගත්ත අපි වයසට යනවා, නාකි වෙනවා, ඇඟපත බැරි ගහනවා. මේව වෙද්දී තරුණ පිරිස දිහා බලලා මේගොල්ලෝ ලස්සනයි කිය හිත පිටුණා. ඇයි දැන් අපි ජරාව අමතක කරනවා? මරණයටපත් වෙන ලෝකයේ දිහා බලලා අපි හිතනවා අපි නම් දැම්ම මැරෙන එක නෑ කියලා. මරණය අමතක කරනවා. ඒ අමතක කරන්නේ මොකක්ද? දුක. එතකොට අපට වැහිලා යන්නේ මොකක්ද? දුක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. එතකොට බලන්න මේ රෝග පීඩා හට ගන්නකොට එහෙමයි.